යහපත වේවා හැමෝටම. අපේ රටේ දේශපාලනය දිහා බලපුවහම අපිට දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්නකෝ. කොටසක් තමන්ගේ දේශපාලන පක්ෂ එහෙම නැත්නම් ඒ පක්ෂයේ සිටින නායකයෝ මොන දේ කෙරුවත් හොඳයි. විරුද්ධ පක්ෂවල අය මොන දේ කෙරුවත් වැරදි. හොඳ කෙරුවත් වැරදි, වැරදි කෙරුවත් වැරදි. තමන්ගේ නායකයෝ තමන්ගේ පක්ෂයේ අය මොන වරද කරත් ඒගොල්ලෝ හොඳයි. මේ රටේ එහෙම නොගැලපෙන සංස්කෘතියක් එහෙම නැත්නම් එහෙම මානසිකත්වයක් තියෙනවා මිනිස්සුන්ගේ. මේකෙන් ඇති වැඩේ මොකද්ද? අපි දන්නවා මේ දේශපාලන වේදිකාවේ සහ දේශපාලනය ගැන සමාජයේ කතා වෙනකොට සමහරුන්ට අනුර කුමාර දිසානායක මහත්මයා මොනවා කරුවත් හොඳයි. මොන තීරණයක් ගත්තත් හොඳයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා හරි මහින්ද රාජපක්ෂ මහත්මයා හරි ඔවුන්ගේ පාර්ශවය මොන දේ කරත් වැරදි. තව සමහර කට්ටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා මොනවා කරුවත් හරි එයා ගත්තු තීරණ සියලු දේ හරි අනුර කුමාර දිසානායක මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා ගත්තු සියලු දේවල් වැරදි. ඒගොල්ලෝගේ ඒවා වැරදි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අය සමහර වෙලාවට හිතනවා මේ තමන්ගේ පක්ෂයේ නායකයා නැත්නම් තමන්ගේ පක්ෂයේ නායකයෝ දේශපාලඥයෝ කරපු හැම දේවල්ම හරි අනිත් අයගේ ඔක්කොම වැරදි කියලා. ඉතින් මං අහන්නේ මෙහෙම රටක පුරවැසියෝ හිතනකොට ඒ රට දියුණු වෙන්නේ නැහැ කවදාවත්. එතකොට අපිට රටේ ඉන්න පුරවැසියන් විදිහට නිවැරදි දේ කරන්නට දේශපාලඥයට බල කරන්න බෑ. මොකද අපි යම් ආකාරකින් දේශපාලනේ වහල්ලු බවටපත් වෙලා තියෙනවා. ඉතින් මේ වහල්භාවය හන්දම කොටසක් තව නායකයෙකුට බයිනවා, කොටසක් තව නායකයෙකුගේ හොඳ කියනවා. මෙහෙම නිකන් අර නිකන් නාට්‍යයක් වගේ නිකන් කෝලමක් වගේ දෙයක් මේ රටේ දේශපාලනේ එහෙම නැත්නම් ඊටාම වැදගත් රට පාලනය කරන්න රටේ රාජ්‍ය පාලනයට තෝරගන්න අය ගැන පුරවැසියන්ට මතයක් තිබුණොත් හිස් වෙච්ච ඒක කවදාකවත්ම විචක්ෂණශීලී නැත්තම් ඒක ගවේෂණාත්මක නැත්තම් තොරතුරු හොයා බැලීමකින් තොරව තමන්ගේ නායකයා මොන දේ කරත් හොඳයි අනුන්ගේ කෙනා මොනවා දේ කරත් වැරදි කියන මතයක ඉන්නවා නම් කවදාකවත් රටක් වශයෙන් අපිට හොඳ පාලකෝ ඉදිරියේදී නිර්මාණය කරගන්න පුළුවන් කමක් නැහැ. ඔබ නිකමට හිතලා බලන්න මේ රටේ විජේබාහු කියලා රජ කෙනෙක් හිටියේ නැත්තම් මේ රටේ ඉතිහාසය මුළුමනින්ම වෙනස් වෙනවා. ඒක අලුතින්ම ලියන්න සිද්ධ වෙනවා. මහා පරාක්‍රම බාහු රජුරු හිටියේ නැත්තම් මේ රටට මොකක් වෙයිද? අද අපිට හාල් ටික කන්න පුළුවන් වෙයිද මේ ගානටවත්? එතකොට බලන්න ඔවුන් මරණයටපත් වෙලා කොච්චර කල් ගියත් අද දවස දක්වාම ඔවුන්ගේ සේවාව අපි භුක්ති විඳිනවා. එතකොට ඒකම බලන්නකෝ මේ පාර අපේ රටේ ජනාධිපතිවරණෙන් අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති නොවුනා නම් මේ රට කොහෙට යයිද? මේ ප්‍රවෘත්තියෙන් බලනකොට අපිට තේරෙනවා මේ රටේ මොනවද වෙලා තියෙන්නේ කියලා මෙච්චර කල්. එතකොට හැබැයි සමහර වෙලාවට තියෙනවා යම්කිසි චෝදනා මේගොල්ලෝ මෙන්න මේ කාලේ මෙහෙම කරුවා කියලා. ඒතකොට ඒකම නිකමට හිතලා බලන්නකෝ රනිල් වික්‍රමසිංහ මහත්මයා අර රට වැඩිච්ච වෙලාවේ බාරගත්තේ නැත්තම් අද අපිට මේ රට මෙහෙම දකින්න පුළුවන් වෙයිද? ඒක ඒ වෙලාවේ හිතා ගන්නවත් බෑ. මිනිසුන්ට තෙල් ටික නැතුව තිබ්බා, කිරිපිටි ටික නැතුව තිබ්බා, රටේ භාණ්ඩාගාර හිස් කිව්වා, බෙහෙත් නැහැ කිව්වා. හැබැයි මේ වගේ බැරෑරු මොහොතක සිද්ධ වුණා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇවිල්ලා කියන්න මේ රටේ නායකත්වයේ බාර ගන්න කියලා. ඒක නායකත්වයේ බාර ගන්නවත් කවුරුවත් හිටියේ නැහැ. ඒ වගේ වෙලාවක එයා රට බාරගත්තේ නැත්තම් අද අපේ තත්ත්වය මොනවා වෙයිද? හැබැයි අද සමහර රනිල් වික්‍රමසිංහ මහත්මයාට බයිනවා. ඒකම හිතන්නකෝ මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධ ඉවර කරේ නැත්තම් ජනාධිපතිවරු කීපයකට ඉවර කරන්න බැරි වෙච්ච යුද්ධය එයා ඉවර කරේ නැත්තම් මේ රට තාමත් ඒ යුද්ධෙන් පෙළෙනවා. මේක දැන් ඉන්න අය දන්නේ නැතුව ඇති. එතකොට මේ හැම නායකයෙක්ම හැබැයි අද හොඳ හැටි බැනුම් අහනවා. හැබැයි සමහර දේවල් මිනිසුන්ට සාධාරණ ඇරියස් එකක් තියෙනවා මේ රටේ නායකයෝ ගැන එහෙම වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට විවිධ චෝදනාවක් තියෙනවා ඒ අතරේ. ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ කිසිම ඒගොල්ලෝ කරපු හැමදේම හොඳයි කියලා සුදුහුණු ගන්න ඕනේ නැහැ. වැරදි දේ
වැරදි විදිහට මේ රටේ පුරවැසියෝ දකින්න ඕනේ. නමුත් හොඳ දේ හොඳ විදිහට දකින්න ඕනේ. එහෙම නැතුව මේ අය කරපු හොඳ විතරක් කියාගෙන ඉන්නවා නම් මේ අය කරපු නරක විතරක්ම කියාගෙන ඉන්නවා නම් මේ රටේ පසු පරම්පරාව ඉදිරි පරම්පරාවත් පුරුදු වෙන්නේ මේ වැරදි ක්‍රමෙමයි. ඒක නිසා රටකට හොඳ තීන්දුව ගන්නවා නම් ඕනම නායකයෙක් ඒකට අපි අත උස්සන්න ඕනේ පුරවැසි විදිහට ඒක අනුමත කරන්න ඕනේ. වැරදි තීරණ ගත්තා නම් ඔහු කවුරු වුණත් අපි ඒකට එරෙහි වෙන්නට ඕනේ. මේගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන දේවල් ඒ දේවල් රටේ පුරවැසියන්ට බලාගෙන ඉන්න පුළුවන්. ඒවා ප්‍රශ්නයක් නෑ. ඒවා නීතිය නිසි විදිහට ක්‍රියාත්මක වෙනවා. වැරදි කරපු අයට සුදුහුණු ගන්න ඕනෙත් නෑ. ඒගොල්ලොන්ව හොදන්න ඕනෙත් නෑ. හැබැයි සමහරු මේ කිසිවක් නොදැන ඒ අය මේ රටට කරපු සේවය මතකවත් නෑ. මොනවද කියලා දන්නෙත් නෑ. හැබැයි නිර්දේය ලෙස බොහොම අපහාසාත්මක විදිහට ගරහනවා. ඒකෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? ඒකෙන් සිද්ධ වෙන්නේ හිතන්න බැරි පරපුරක් බිහි වෙනවා. මේ සමාජ මාධ්‍ය ජාලාවල සමහර අය එක හැටියේ බයිනවා. හැබැයි ඒගොල්ලෝන්ට මේ දේශපාලන ගැන කිසිම දැනුමකුත් නැහැ. ඒගොල්ලෝ මොනවද කරලා තියෙන කියලා දන්නෙත් නැහැ. හැබැයි බයිනවා. එතකොට මේ සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න මේ වගේ සැරිසරන දරුවෝ හිතනවා මේ හොඳ හැටි බයින් එක තමයි කෙනෙක්ගේ පෞරුෂය කියලා. එතකොට මේ රටේ ඉදිරියට නිර්මාණය වෙන පුරවැසියාගේ පෞරුෂය මේ අවලාද කියන එක මේ බයින එක මේ හැම එකටම එරෙහි වෙන එක. එහෙම නෙමෙයි. අපි පුරුදු වෙන්න ඕනේ රටේ පුරවැසියෝ විදිහට දේශපාලනය කරන අය හරි රාජ්‍ය පාලනය කරන අය හරි පුරවැසියෝ හරි ආගමික නායකයෝ හරි පූජ්‍ය පක්ෂී පූජක පක්ෂයේ අය අපි අන්තගාමී වෙන්න උවමනා නැහැ. අපිට ওই කිසි කෙනෙක්ගේ වැඩක් නැහැ. ඒගොල්ලෝ රටට හොඳ කරන්නේ නැත්තම්. අපිට ওই හැම කෙනෙක්ම වටිනවා ඒගොල්ලෝ රටට හොඳ කරනවා නම්. එහෙමනම් අපි හැම වෙලාවෙම හරි පැත්තට අත උස්සන්න ඕනේ. වැරදි දෙයට වැරදි කියන්න ඕනේ. ඒක නිසා අපි මේ දේශපාලඥයින්ට වයින්කොට ඒගොල්ලෝගේ හොඳ ගැන ඒගොල්ලෝගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඒගොල්ලෝ අරගෙන තියෙන තීරණ අද නිසා අද අපි රටේ ජීවත් වෙන්න අපිට යම්කිසි අයිතියක් ලැබිලා තියෙනවා. ඒකම ඒගොල්ලෝ ගත්ත තීරණ හන්ද සමහරවිට අපේ අයිතිය සීමා වෙලා තියෙනවා. අපේ රටට හානියක් වෙලා තියෙනවා. ඒවා වැරදි විදිහට දකින්නත් හොඳ විදිහට දකින්නත් බොරුවට පදනම් විරහිතව එහෙම නැත්නම් පදනමක් තිබ්බත් උන්ට බණින එකේ තේරුමක් නැහැ. එහෙම බුද්ධිමත් පරපුරක් මේ රටේ ගොඩ නැගෙන්නේ නැහැ. එහෙම බුද්ධිමත් මිනිස්සු නැති රටක් කවදාකවත් දියුණු වෙන්නේ නැහැ. ඒක නිසා අපි දේශපාලනය කරනකොට අපිට කිසියකු විශේෂ නැහැ. රටට හොඳ දේ කරන කෙනා හොඳයි. නරක දේ කරන කෙනා නරකයි. නරක කෙනෙක් හොඳ කරත් ඒක හොඳයි. හොඳ කෙනෙක් නරක කරත් ඒක නරකයි කියන මතයේ මේ රටේ පුරවැසියෝ ඉන්න ඕනේ. එහෙම වුණොත් මේ රට දිනෙන් දින දියුණුවටපත් වෙනවා. එහෙම නැත්නම් අර මෝඩ විදිහට පසුගිය කාලේ තිබ්බ දේශපාලනේ නැවතත් ඉස්මතු වෙලා ඇවිල්ලා තමන්ගේ කා මොනවා කරුවත් හොඳයි අනිත් එක මොනවා කරුවත් වැරදි කියන සංකල්පය ඇතුව මේ රටේ දියුණුවක් නෙමෙයි ඇති වෙන්නේ පරිහානියක්. ඔබ හැම දිනාටම ජේසුස් පිටයි.